Gentlemen, may I have your attention, please? It's time for the final countdown. The show starts in 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Let's rock. සුබ සන්ධ්‍යාවක් වේවා අපගේ ආරාධනාවෙන් පැමිණ සිටින සියලුම සමාජිකාවන් අද දින SK පැමිණි සමූහයේ ගරු ඕනර්තුමා ඇතුළු SK කුමාර අපගේ සහෝදර අයියාගේ පෙම්වතිය සහ ඔහු වෙනුවෙන් අද දින සමූහයේ ඇඩ්මින් වරුන් සහ සමාජිකාවන් සූදානම් කර තිබෙන මහා සංගීත රාත්‍රිය පවත්වන්න සූදානම් කර තියෙන්නේ SK පැමිණි සමූහයේ ගරු ඕනර්තුමා සහ ඇයගේ පෙම්වතිය වෙන සුබා නැගෙනිය මෙම SK පැමිණි සමූහයේ ඇඩ්මින් වරුන් සහ සමාජිකාවන් වෙනුවෙන් සමූහය ආරම්භ කළ දිනේ සිට අද දින දක්වා ඇඩ්මින් වරු සහ සමාජිකාවන් වෙනුවෙන් ඔවුන් දෙදෙනා අපි හැමෝම වෙනුවෙන් කරන ලද කැපවීම වෙනුවෙන් ඔවුන් ඇගේ කිරීම සඳහා මෙම සංගීතය සූදානම් කර තිබෙනවා. ඉතින් ගොඩක් කතා කරන්න කරුණු තිබුණත් පොඩි වචන කීපකින් මගේ කතාව අවසන් කරනවා. ඉතින් ප්‍රාර්ථනා කරන්නම් SK පැමිණි සමූහයේ ඔබතුමා සහ ඔබගේ පෙම්වතිය සමගින් සහෝදරයෙක් වශයෙන් මෙම සමූහයේ චිරාත් කාලයක් සහෝදරයෙක් වශයෙන් වාසය කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි. සුබ සන්ධ්‍යාවක් වසියුල් දෙනාටම SK පැමිණි සමූහයේ ඕනර්තුමා වෙන කුමාර අයියා ඒ වගේම එතුමාගේ සහකාරී වෙන සුබානංගි වෙනුවෙන් මා විසින් සහ මගේ ඇඩ්මින් මඩුල්ල විසින් සකස් කර තිබෙන මේ දැවැන්ත සංගීත වේදිකාව හදන්න මුල්ම හේතුව වන්නේ මම මේ සමූහයට එනකොට කුමාර අයියා තා සුබානංගි දෙන්නාම මාව පිළිගත්තා. හැබැයි එදාන් සිට මේ දක්වා කිසිම මට අකෘතියක් වෙලා නැහැ. මම ඒ දෙන්න වෙනුවෙන් ඇගීමකට සඳහා මේ මියුසිකල් එකක් ලැහැත්ති කරලා එතකොට මගේ ඇඩ්මින් වරුන් එතකොට මගේ තව මෙම්බර්ස්ලා ටික එකතු කරගෙන අපි මෙහෙම දෙයක් කරමු කියලා කරලා ඉවරලා මෙතරම් මේ දෙන්නගේ ඇගීම ලක් කරන ඕන හින්දා ඇගීම ලක් කරන යුතු හින්දා මට හිතුණා මෙහෙම දෙයක් කරන්න ඕන කියලා. ඒකට මගේ ඇඩ්මින් වරුන් මට උදව් කරා, මගේ සහෝදරයෝ ටික උදව් කරා. ඒ වගේම සෑම තැනින්ම මම මියුසිකල් බෑන්ඩ් එකට ගියා. ගිහිල්ලා කතා කරලා මට කට්ටිය ඔක්කොම උදව් කරා. ඇත්තටම කුමාර අයියේ ඔබ දෙපළ මෙවන් දේවල් මේවා තවත් ඉමෝ ජාලේ සහ ඔබලාගේ සිවිල් ජීවිතේ සාර්ථක වෙන්න මම ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම කුමාර අයියේ ඔයා ආවිල්ලා ඉමෝ ජාලේ ඉන්න හොඳ මහත්ම ගති වෙන චරිතයක්. මොකද ඔයාගේ හෝ වෙන පේජ් එක හෝ
තවත් කොහේ හරි ඉඳලා මෙතෙන්ට පැමිණියා නම් අයියේ මට මේ උදව් කරලා දෙන්න කිව්වොත් ඔයා දෙපාරක් හිතන්නේ ඔයා ඒ උදව් කරනවා. ඇත්තටම ඒ වගේ ඕනර කෙනෙක් ළඟ මට ඇඩ්මින් වරෙක් වෙලා ඉන්න තියෙන එක ගොඩක් මට සතුටුයි. ඉතින් ඇත්තටම අගය කරනවා අයියේ. ඔයා මොජාලේට ඕන කෙනෙක්. ඒ වගේම හදවතේ ඉන්න මිනිස්සෙක්. බොහොම ස්තුතියි. ඉතින් අපි මේ සංවිධානය කරපු මේ වැඩසටහන සහභාගී වුණාට අයියේ තවත් ඔබට අපිත් එක්ක මේ ගමන තවදුරටත් ඉදිරියට කරගෙන යන්න සත්‍ය ධෛර්ය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුභානංගී ඔයාටත් හම්බිලා ඉන්න මහත්තයා ඔයාගේ පෙන්වතා මම හිතන්නේ හිමෝජාලේ ඒ වගේ කෙනෙක් අහවා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වාසනාව ලැබලා තිනවා. ඒ වගේ කෙනෙක් ලබා ගන්න. ඇත්තටම බොහොම ස්තුතියි මේ කුමාරයියේ අපි වෙනුවෙන් සෑහෙන දේවල් මේ ඔයාගේ page එකේ මේ ස්කැ ෆැමිලි සමූහය ඇතුලේ කරලා තියෙනවා. මම වෙනුවෙන් මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් බෝධි පූජා කරලා තියෙනවා. මගේ තව සහෝදරයෝ වෙනුවෙන් මෙතන මේ බෝධි පූජා කරලා තියෙනවා. ඒ ඔක්කොටම වාට බොහොම ස්තුතියි කුමාරයියේ. ඉතින් එහෙනම් මට වැඩි දුර කතා කරන්න බෑ. තව ඉන්නවා මගේ සහෝදරයෝ කතා කරන්න. මම මෙතන කරනවා. thank you. සුබ සන්ධ්‍යාවක්. SK පැමිණි සමූහයේ ගරු වර්ණතුමා ඇතුළු සුභ අක්කා සියලු දෙනාගේම අවසරයි. ඇත්තම කියනවා මමත් ආවේ ගොඩක් රංකදී. ඇත්තම කියනවා සුභ අක්කා සහ SK කුමාර අයියා ඇත්තම හොඳ මිනිස්සු දෙන්නෙක්. ඇත්තම මම මෙතෙන්ට ඇවිල්ලා දැන් ටික කාලයක් වෙනවා. ඇත්තම හොඳයි. ඉතින් අයියටයි අක්කටයි ආරාධනා කරනවා මෙම සංගීත වැඩසටහනට සහභාගී වෙලා ලස්සන ගමනක් යන්න අත්වල දෙන්න කියලා. ඉතින් දෙන්නටම සුබ අනාගතයක් සුබ දවසක්. මම මෙතෙන් නතර වෙනවා. සියලුම මෙම්බරුන්ගෙන් සහ කුමාර අයියාගෙන් ඒ වගේම සුභානංගිගෙන් අවසරයි. ඉතින් මෙයාලා දෙන්නත් එක්ක මම දිගු ගමනක් ඉස්සරහට ඇත්තටම ගියා. කුමාර අයියා කියන්නේ ලස්සනම හදවතක් තියෙන ලස්සන රත්තරන් මිනිස්සෙක්. දැන් අවුරුදු 6ක 7ක කාලයක් තිස්සේ මම එයාත් එක්ක ඉන්නවා. එයා මගේ හැම දෙයකටම වගේ ඇත්තම මං කිව්වොත් පිට වෙනවා. ඒක හින්දා මේ කලාව හොයාගන්න බැරි රත්තරන් හදවතක්. ඒ නිසා ඒ දෙන්නටම සුභානංගී සහ අපේ ඕනර් කුමාර අයියට දිගු ගමනක් ඉස්සරහට යන්න ලැබේවා කියලා මම එකම සිතින් ප්‍රාර්ථනා කරනවා. මගේ ඇඩ්මින් මඩුල්ලත් සියලුම සමාජිකාවන් එක්කව වෙලා මෙම් පවත්වන සංගීත ප්‍රසංගය ඒ දෙන්නට ඉහළම සතුටක් විඳින්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ දෙන්නට සුබ අනාගතයක් වේවා කියලා සියලුම දෙවියන්ගෙන් ආශිර්වාද පතනවා. මම ඉතින් නිහඬ වෙනවා. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මමත් වෙලාවට මෙතෙන්ට ආවේ. මම මේ ඉස්කෝලේ ඇතුළට යන ගමන් ඉන්නේ. SK කුමාර අයියේ ඔයාටත් සුබාටත් අපි මේ ලෑස්ති කරපු සංගීත ප්‍රසංගය රස විඳින්න උපරිමයෙන් රස විඳින්න ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදිරියට ඔබලා දෙන්නගේ ජීවිතය ඔබලා දහන දෙවියන් අනුව සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මට වැඩි වෙලා කතා කරන්න විදියක් නැහැ. බොහොම ස්තුතියි හැමෝටම. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් වේවා SK ෆැමිලියගේ ආදරණීය ඕනර් අයියටත් සුභාකරත් සුබම් සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පැමිණ සිටින සමාජිකාවන්ටත් සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මේ පවත්වන්න යන සංගීත රාත්‍රිය ලස්සන කරන්න ඔබ දෙපළට අපගෙන් පිරිනමන තිල්නයක් විදිහට තමයි අපි ඔබ දෙපළට මේ දේ ලබා දෙන්නේ. ඒක මේ ජාලේ IMO කියන මේ ජාලය ඇතුලේ කවදාවත් කාටවත් කිසි දෙයක වරදක් කරපු නැති දෙපළක් විදිහට අපි හැමදාම දකිනවා. ඔබ දෙපළට හැමදාම අපකින් ඕනම අවස්ථාවක ඕනම උදව්වක් තියෙනවා. මට වැඩි විදිහට කතා කරන්න වෙලාවක් නැහැ. අවස්ථාව ලබා දුන්නට ගොඩක් ස්තුතියි.